දෙනා තිබ්බා. අටකොණ වන්දනා කරනවා කියන්නේ මොකද්ද? ඉතින් කියලා දෙන්න කියලා තිබ්බා. ඒ වගේම සමහර කට්ටිය ඉල්ලලා තිබ්බා අටකොණ වන්දනා කරන එක ගැන කියන්න කියලා. ඉතින් දන්න කට්ටියගේ දැනුම වැඩි වෙන්නත් නොදන්නා කට්ටිය දැනගැනීම පිණිස අටකොණ වන්දනා කරනවා කියන්නේ පින්වතුනි මහා සෑයක් නැත්නම් සෑයක් වටා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ පූජා කරමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයෙන් වන්දනා කරන එක්තරා ක්‍රමයක් තමයි අටකොණ වන්දනා කරනවා කියන්නේ. ඒතර අටකොණක් කියන්නේ පින්වතුනි සෑය රවුමක් විදිහට අපි දැක්කොත් ඔකේ කොණවල් 8ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කොණවල් 4ක් තියෙනවා. ඒක ඔබට දැක ගන්න පුළුවන් වෙනවා මේ එක කොණක්. ඒ වගේම තවත් කොණක් මේ එහා පැත්තේ තියෙනවා. ඉතින් මේ වගේ කොණ 4ක් තියෙනවා. මේ හතරෙන් මැද අපි ආය ගන්නවා තවත් කොණක් විදිහට. හතර වර දෙක 8යි. ඒතර මේකට කියනවා අටකොණ කියලා. අටකොණ වන්දනා කරන්න පින්වතුනි මෙන්න මේ විදිහටයි. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ඒ වගේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට මහා සෑයට. එතකොට මහා සෑය වන්දනා කරනවා නම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සම මහා සෑය කියලා කියන්න ඕනේ. ඒ වගේම වෙනත් සෑයක් වදිනවා නම් ඒ සෑයේ නම කියලා වන්දනා කරන්න ඕනේ. එතකොට පළවෙනි සැරේ කරන්නේ අපි වන්දනා කරන එක. දෙවෙනි සැරේ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහා සෑයට අපේ සිතින් කයින් වචනයෙන් යම්කිසි වරදක් වෙලා තියෙනවද? මොකද අපි සසර එනකොට බුදුරජාණන් වහන්සේට ධර්මයට ආර්ය මහා සංඝරත්නය ඒ වගේ සෑ රජන් වහන්සේලාට ධාතුන් වහන්සේලාට වරදක් නොවුණු අවස්ථාවක් තියෙනවා කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා අපි කරන වැඩේ අපි සමාව ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් ආර්ය මහා සංඝරත්නයෙන් ඒ වගේ මේ සෑ රජාණන් වහන්සේගෙන් සමාව ගන්නවා. අපි සිතින් කයින් වචනයෙන් වරදක් වෙලා තියෙනවා නම් අපිට සමාවන සේක්වා කියලා. ඊට පස්සේ තමයි තුන්වෙනි අවස්ථාව විදිහට අපි කරන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ඒ වගේම මේ ධාතුන් වහන්සේලාට අපේ ජීවිතය පූජා කරන එක. දැන් අපි උදාහරණයක් විදිහට පුතා වන්දනා කරමු. ඒතර සෑයට නළල තියෙනවා. නළල තියලා අපි වන්දනා කරන්නේ මේ විදිහට. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරව පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට තියෙන මහා සෑයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑයට මගේ සිතින් කයින් වචනෙන් යම්කිසි වරදක් වී ඇද්ද ඒ වරදට පළමුවද තෙවනුවද මට සමාවන සේක්වා. ඊට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑයට මාගේ ජීවිතය පළමුවද තෙවනුවද පූජා කරමි. පූජා වේවා කියලා වන්දනා කරනවා. ඉතින් පින්වතුනි යම් කිසි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නව නම් නැත්නම් ගෙදර ඉඳලා එන්න බැරි නම් නැත්නම් අම්මට තාත්තට උදෙසා වන්දනා කරනවා නම් මහා සෑයට ඇවිල්ලා ඔන්න ওই විදිහට වන්දනා කරන්න පුළුවන්. එතකොට අපි කියමුකෝ ගෙදර ඉන්න අම්මා හෝ නැත්නම් තාත්තා හෝ නැත්නම් ලෙඩ වෙච්ච කෙනෙක් ගැන කියනවා නම් එයාගේ නම කියලා කියනවා බුදුරජාන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට ගෞතම බුදුරජාන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑයට ඒ අම්මාගේ නම කියලා බාර කරමි. බාර වේවා කියලා මෙන්න මේ විදිහට වන්දනා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට වන්දනා කරලා ඔබත් ඔබගේ ජීවිතේ මහා සෑයට පූජා කළ තථාගතයන් වහන්සේගේ සෑ රජන් වහන්සේට අටකොණටම වන්දනා මාන කරමින් ඔබත් ජීවිතේට බොහෝ පුණ්‍ය ධර්මයක් රැස් කරගන්න කියලා ආදර ගෞරවයෙන් මතක් කළා. ඉන්නවා. සීල දිනාටම එල්වන් සර්.